අනිත් කියවන්න තු පළ. මහා පරවාහන දෙක. ඊට පස්සේ මේ කොහෙද කියලා මම දන්නේ. මේ කොහමරි ඇහිලි කොට. කහ පාට කාලා නැද්ද? කාලා බලන්න. ආසීතේ. Yup, that's Dill. You are probably wondering how she ended up in this situation. Hello, what's up guys? අපි අද ගමනක් යන්න හදන්නේ. අර පාලම්පිටිය ට්‍රිප් එකෙන් පස්සේ අපිද මේ යන්න හදන්නේ මේ ගමන ඉන්නේ මල්ලිමායි විතරයි කියන්නේ කසිල්ල. කසිල්ස්ලා කියන්නේ අම්මගේ පැත්තේ නේද? දැන් මේ වෑන් එක පිටිපස්සේ තියෙන්නේ. ඒක තමයි යන්න හදන්නේ. තව එක පුංචි කෙනෙක් කෙනක ඉන්නවා. ජනගම විස්තර කියන්න. පොඩි වැස්සකුත් යනවා. ඉතින් මොකක් වෙයිද දන්නේ නැහැ. බලමු. අපි කොහෙද යන්නේ ළමයි? කිව්වේ නෑ මං තාම. ඔයාලා අද ජාත්‍යන්තරයට යන්න හදන්නේ? අන්න ජපාන් අපි ආව අපේ කුමාරැන්දලා ගෙදර. දැන් තමයි ආවේ. දැන් අපි යන්න ඕනේ නාන ප්ලේස් එකට. කොහේ ආවිද දන්නේ හලෝ හලෝ. මූනම් මිනිස්සෙක් නෙවෙයි. එක්කෝ මේ යකා පිඹුරෙක්. එහෙමත් නැත්තම් මූ කිඹුලෙක්. නම් දන්නේ නැහැ මුන් දෙන චොක්ලට් නට් වයිට් වගේ. සබන් කියනවලු. දැන් නාන්න යන්න හදන. නාන. හායි ගියන්. හායි. මේ වතුර නැද්ද පුතේ? වතුර නැද්ද? නාන ප්ලේස් එකට ආවා වතුර දීලාද කියලා ෂුවර් එක. ෆ්ලෑෂ්බැක්. වතුර නෑ. වතුර නෑ. වතුර නැති නිසා වතුර නෑ. වතුර නෑ. මට කිව්වා මේකේ නාන්න තියෙන්නේ කියලා. බෝරු කියන්නේ බා. මිසිස් කුමාරි මෙයා තමයි අපි අද ගයිඩ් කරන්නේ. ඔයා ජාත්‍යන්තරයට යනවා කුමාරි අද. සද්දත් නැති වුණා. තියෙන්නේ පුතේ. ඒකයි නිහඬ. හැබැයි දැන් වතුර නැති වුණා. කුමාරි ඒකත් ජාත්‍යන්තරයට යනවා. කාගිලද කෑගල්ලා. මම ඉන්නේ. ආ? දෙපැත්තෙනුත් තියෙනවා. උතරවල බෝට් එක. හරි නම් කිඹුලොත් ඉන්න පුළුවන්. ඔන්නේ මේ කුණුහරුප කතා කරන්න එපා. ඔය ගස්සලි එල්ලන්න. නාන ප්ලේස් එකට ආවා. මෙතන ඉන්න නම් අපි විතරයි දැන්ද. මේ දැන් තමයි අපි බහින්නේ. ඔක්කොලම බැස්සා.
යන්න ඕනේ. කිවුලක් ඉන්නවා කිව්ව තාම නම් හම්බුන්නේ නැහැ. දැන් ඔක්කොම බයේ ඉන්නේ කිවුලට බයේ. ඕහෝ ඉන්නේ නැ. අර ඊයෝ එච්චර දුර දාන්නේ නැහැ ඒක. ඔව් මම මේ ළඟ ගහන්න කිව්වද දුරට. නිමෙත් පසන්ද? අපි කොහෙද අන්තිමට ගියේ පාලම් පිටියේ. පාලම් පිටියේ නේද ගියේ? දේදුගල පැත්තේ. ඊට පස්සේ මේ කොහෙද කියලා මම දන්නේ නැහැ. මේ කොහමරි ඇලිවට. දැල්පතේ හැරවල කාලයක් නෑ. මේ පොඩ අම්මලගේ පැත්තේ එන ට්‍රැක් නේ දන්නවනේ. ඒ සීන් එකක් තියෙන්නේ විතර. ඒ අපේ ගෙදර දර්භාග්‍යයක් තියනවත් එක්ක. CPR එකක් පදිනවා වගේ සංදයක්. ගොඩට ආව අපි දිවාහාරය ගැනීම සඳහා. මොනවද නියුනේ අපි කන්න? හරි දියෝවි. පාරි පුදියනවා. මේ තියෙන බලන්න. පාත් එක. ආස පුංචි කනවා වගේ. ගානන්නත් නෑ. මේ මොට්ට පාලය තුවාලත් කරගෙන පාපඩන් මේකයි සීරීෂන් නැත. කන්න යන්නේ. තමත් කන්න ඕනේ කාලා යන්න. අවුවයිලු යන්නේ. මේ අපේ පොඩි පුංචි. පොඩි උනාට සද්ද වැඩි. මේ අපේ අම්මලා දාංගලේ පේනවද? කොහෙන්ද නැද්ද කියලා? ඒ කියන්නේ පිළිගන්නවනේ. පිළිගන්න අපේ දේවාලේ දිය කපන්නේ මෙතන. දිය කපන්නේ මෙතනලු. මෙහා ගහෙන් සීමා එහාට ගෝ පිළිගන්නන්නේ මේක කරේ. එහෙම නෙමෙයි පිළිගන්නක නිකන් මේ නෑවට දුන්නේ නෑ. දැන් බීලා කාලා මස් කාගෙන අර මේ කරගෙන යෝගි නටාගෙන යනවනේ. අපිවත් කලින් නෑ ගන්න. ගමේ කවුරුත් ගන්නෙ නෑ.
ඉතින් එනෑම තමයි 11 දිනා මැරෙන්න පිටයි. අවසානයේ කතා මේ කොහිද නිකන් මැරුනේ. ඌට මං ගෝ යන්න එපා කියලා මෙතෙන් යන මං යනවා දැක්කම මෙතන හේනමයි ඌට හේන කරපින්. ඔයාගේ කොල්ලෝ ඉතින් මං ගෝ පුතේ මේ යන්න එපා ඔය මෙහාට මේ අපිට විහිදෙන්න පුළුවන් කිව්වා. ඈ? බුදු අම්මේ බේරා ගනියෝ කියලා ආයෙ පයින්නද මොන මම මේ දව් පව් පාරේ මම ළමයි බබයි මම ළමයි දුන්නේ කියලා මම පයින්නද නිකන් මේ කියන්නේ මහා පිනුක තේරෙනවනේ තත්ත්වේ. පිළිගන්නවා යකෝ. හායි. ඕකේ. යන්න එපා. ඉන්නේ පුළුවන් අපිට පුළුවන්. පිනුක. මම කෑවෙත් නෑ හරි. අවිරු වෑන් එකට යනවා ආයේ. නාල ඉවරයි. මේ මෙයා කියන්නේ දුන්න එකක් දුන්නා. මොකද්ද කියන්නේ? ඔයා නා සවාජ පාජි. මාව දාලා දෙන්න. තව ප්ලේස් එකකට ආවා. ඉතන ක්‍රිකට් ගහන ප්ලේස් එකක් තියෙනවා. අර විකට් තුනක් තියෙනවා. වැටෙන එක වුණාද දන්නේ ගල් එනුනද? මේ කොහෙද ආවේ කියලා දන්නේ නැහැ. එන්නේ දෙවනි පාර නාන්නේ. ඒ කුමාරි ඇල්ල. ඉස්සර බොරු කියන්න එපා. මේ කොහෙද කියලාවත් අපි දන්නේ නැහැ. මෙතන ඉස්සර ගලන්නේ. ඈ? මං යනවා අපේ මං ගන්න. ආය. වා ඉන්න. වා ඉතින් මට කට්ටිය ගන්න දෙන්න. අස්සලාම අලයිකුම්. කොහෙද යනවා මල්ලි මං? ඉතින් ලේසිය නැග්නෑනේ. ඉල්ල අර කලින් නැග්ගා. අපි වේටින් පොලි. ඇයි දැන් දිල් හරකින්නේ? එනවා. දැන් එන්නේ කොහොමද කියලා මම මේක අඩේ නිවියක්. දැන් ඩිල් හරක් කවුද ගන්න? මල්ලි එන්නේ ඒකයි. හව ටිකයි කමෝන් නිමේ බලමුක වහින විදිය පස්සවල ඉවි අර මල්ලි ගන්න මල්ලි. අක්කා නගින්න බෑ ෂුවර්. මේක සිග්නල් එක තියෙද්ද? එකවගෙන ඇටිපොට බයින විදියට කල්පනා කරනවා. බහිද්දි යන් යන් පඳුරු තල.
සත්තු කාලා. ඒ නිව් බැලන්ස් දෙක මටත් ඕනේ. අපි යනවා ළමයි බයි. අවද මෙතුලි සුදු දෙයක් ඈ. ගෙදර යනවා. ගෙදර යනවා. සයිස් එක කොහමද මේ කකුල් කොහමද දිග ලිබ්බාපේ සයිස් එක. ඊළඟ ගමන කොහෙ වෙයිද දන්නේ නැහැ. බොස් තිබ්බොත් විතරක් ඊළඟ ගමන කොහෙ වෙයිද දන්නේ නැහැ. කොහෙද යන්නේ ඊළඟට? දන්නේ තමයි. දැන් ගිය තරක්වත් දන්නේ නැහැ. බලමු. දැනට බයි.